ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. අනිවාර්යෙන්ම බෙහෙත් බොන්නත් අවශ්‍යයි. වයන්නනේ වදිනවානේ යා වීඩියෝ කර මේ පොන්න කැරිය තාම නෑ. Balikan tim PX විතරයි. Oh my God! Amazing! Really amazing! මට සමාව වෙන්න ඕනේ හැමෝම. මං ඇක්ටර් එකක්වත් අවුරුදු කුමාරයෙක් වෙන්න මේ ආවේ. මං ආවේ කෙනෙක් වෙනුවෙන්. එයාව බලන්න ආවේ. ඊයේ ආව බැලුවා. මං අද ආවේ එයාට ප්‍රොපෝස් කරන්න. Thank you. So මට chance එකක් හම්බෙයිද? බාර ගන්න වෙන්නේ දරුවෙකුත් එක්ක කවන්න. ඒත් කමක් නැහැ. කවන්න එක්ස්ට්‍රා බෙනිෆිට් නේද? නම්බුනාම සල්ලි වාගේ ඇති කොල්ලෙක් අක්කේ මොඩයක් මීට වැඩිය හොඳයි. යන ගමන් එහෙන් ආවා වයිසි. මු මෙන්න කරා වයිසි. මගේ වයිසි නේ මට කොහෙටවත් දාගන්න විදියක් නැහැ. මට අයින දාගන්න මම පිළින්න ගියා. මගේ බේක් නැහැ. යාදර හුටන් ආවොත් පාර වැද්ද මාව කෝට් එක ඇතුලේ. යාදෝ අම්ම බලන්න. යනකොට උගෙනාලනේ ඈ ඌටම කො දැනෙන්නේ උටරංජා වෙන්නේ ඌ මා දුරනකේ බලනකොට කියලා වල ගියානේ අන්තිමට කොහෙද වැදුනේ hey මීට වැඩිය හොඳයි hey හැම වෙලේම උඹට කතා කරගෙන ඉන්න ඔබ ඩඩ්ලිගේ දුව නෙමේනේ අර කවුද රාජපුත්‍රකාරයා ගෑනට පුක දෙනා වගේ එහෙම ඉන්න ඔය නිකන් ෆිල්ම් කෑලි වීඩියෝ කෑලි වල තියනවා වගේ ජීවත් වෙන්න බෑ කොල්ලෝ කියන්නේ වගකීම් ගන්න ඕන මිනිස්සු උන්ට කරන්න දේවල් ගොඩක් තියෙනවා හැම වෙලේම ලව් කර කර ඉන්න පුළුවන් තමුසෙත් අර ඩඩ්ලිගේ දුව වගේ පට්ට සල්ලිකාරයෙක් වුණා නම් උන්ටත් වෙන වැඩක් නැතුව ආතල් එකේ ගෑනට දිදි ඉන්න පුළුවන් එහෙම බෑනේ තමුසෙ මිනිහ හම්බ කරලා මිනිහට කන්න දෙනවා නම් ඒත් මිනිහා එහෙම ඉඳි එහෙම බෑනේ කොල්ලෙක් කියන්නේ වගකීමක් දාලා හම්බ කරලා ගෑනිව බලාගෙන ඒ සේරම දේවල් කරන්න ඕනේ එතකොට ඔය තමුසෙ බලාපොරොත්තු වෙන දේවල් කරන්න එක්කෝ පට්ට ඇත්ත සම්පූර්ණ ඇත්ත
සනත් අයියා මේ මුක්තිය විදින අවස්ථාවක් දකින්නවාමයි මේ ජීවිතේ. මේක විරල අවස්ථාවක් ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි අපේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් අයියා සනත් ජයසූරිය සනත් අයියා අවස්ථා දෙකක් තියෙනවා. ඉදට සපයි අද ජොලි කරලා මිහිරි පානේ පදමට එක මනුනා ඉදට සපයි අද ජොලි කරලා ලස්සන ළමයෝ Come on now, uncle, come on. Itu what the deal out ni apa walga. Come on now. What the fuck?
ඉන්නේ